හලෝ සුබ දවසක් ඔයාලට. පොඩි වෙනසක් කරන්න හිතුවා. මගේ channel name එක මම වෙනස් කරා. දැන් channel එක යන්නේ hello with dilu කියන නමේ. ඒකත් මතක තියාගන්න ඉදිරියට යන්නේ ඔය නම. හරි. අපි අද කතා කරන්නේ අපේ 25 වෙනි පාඩම Lektion 25. 25 වෙනි පාඩම විදියට කතා කරන්නේ modal verben. modal verben තමයි අද පාඩම. අන්තර්ගතය ගත්තොතින් අද පාඩමෙන් කතා කරන්නේ මොඩාල් වෙර්බන් කියන්නේ මොනවද තියෙන මොඩාල් වෙර්බන් ඒ වගේම මොඩාල් වෙර්බන් වල ස්ට්‍රක්චර් එක වාක්‍යයක පිළිටන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම බලමු මොඩාල් වෙර්බන් කියන්නේ මොනවද කියලා. මොඩාල් වෙර්බන් යන වාක්‍යයක ප්‍රධාන ක්‍රියාපදයට අමතර අර්ථයක් ලබා දෙන උපකාරක ක්‍රියාපදයක් වේ. හරිද? එතකොට මෙතනදී ඒ කියන්නේ මොඩාල් වෙර්බන් එකකට තනියම යූස් වෙන්නේ නැහැ. මොඩල් verb එකක් සාමාන්‍ය වාක්‍යයක තනියම යොදන්නේ නැහැ. තව verb එකක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේක උපකාරක ක්‍රියාපදයක් කියලා helping verb එකක් විදිහට සලකන්නේ ඒ නිසා. මෙතනදී අපි මොඩල් verben පාවිච්චි කරන්නේ මට ඕන, මට අවසර තියෙනවා, මට පුළුවන් වගේ අදහස් දෙන තමයි මේවා පාවිච්චි කරන්නේ. මේ මොඩල් verben පාවිච්චි වෙන්නේ. ජර්මන් වලදී මොඩල් verben 6ක් තියෙනවා. dürfen, können, mögen, müssen, sollen, wollen. මේ ටික තමයි එන මොඩල් වෙර්බන්. මොඩල් වෙර්බන් können ගත්තොත් können පාවිච්චි වෙන්නේ පුළුවන් කියන්න. müssen කියන්නේ කළ යුතුයි. dürfen අවසර තියෙනවා එහෙම. wollen කියන්නේ ඕන කියන්න. sollen කියන්නේ කළ යුතුයි. කියන්නේ තව කෙනෙක් අපිට දෙයක් කියනවා අපි ඒ දේ කළ යුතුයි අන්න එහෙම. ඒකට තමයි sollen පාවිච්චි කරන්නේ. mögen කියන්නේ කැමතියි කියන්න. සෙන්ටෙන්ස් එකේ ස්ට්‍රක්චර් එක ගත්තොත් මොඩල් වෙර්බන් යොදා ගන්න වාක්‍යයක මුලින්ම තියෙන සබ්ජෙක්ට් එක ඊට පස්සේ තියෙන මොඩල් වෙර්බන්. සාමාන්‍ය වාක්‍යයක verb එක second person වෙන්න ඕනනේ. මෙතනදී second person වෙන්නේ මොඩල් වෙර්බන් එක. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ තමයි verb එක. ක්‍රියාපදේ. ක්‍රියාපදේ අනිවාර්යෙන් මෙතනදී ඉන්ෆිනිටිව් ෆෝම් එකෙන් තියන්න ඕනේ. ඒ කියන්නේ මූලික ස්වරූපයෙන්. කන්ජුගේට් වෙන්නේ නැහැ. මූලික ස්වරූපයෙන් තමයි පාවිච්චි කරන්නේ. මොඩල් වෙර්බන් එක සබ්ජෙක්ට් එක විදිහට කන්ජුගේට් කරලා තමයි අපි ලියන්නේ. උදාහරණයක් ගත්තොත් ich kann Deutsch sprechen. මෙතනදී ich කියන්නේ සබ්ජෙක්ට් එක, kann කියන්නේ können. können කියන එක ich අනුව කන්ජුගේට් වෙලා තමයි kann කියලා පාවිච්චි කරන්නේ. ඔබ්ජෙක්ට් එක තමයි Deutsch. එතකොට verb එකේ expression. මට ජර්මානු භාෂාව කතා කරන්න පුළුවන්. හරි. පළවෙනි මොඩල් වෙර්බන් එක තමයි können. können කියන්නේ can. can කියන්නේ පුළුවන්. meine Schwester kann sehr gut tanzen. මගේ නංගිට හොඳට නටන්න පුළුවන්. können. können කියන එක කන්ජුගේට් වෙලා මයින් ෂෙස්ටට අනුව කන්ජුගේට් වෙලා තමයි කන් කියලා එදිලා තියෙන්නේ. මගේ නංගිට හොඳට නටන්න පුළුවන්. පුළුවන්. අපිට දෙයක් පුළුවන් කියන තමයි අපි können පාවිච්චි කරන්නේ. müssen. müssen කියන්නේ අපි කළ යුතු දෙයක්. Der Junge muss das Zimmer aufräumen. අපි පිරිමි ළමයා කාමරය පිරිසිදු කළ යුතුයි. ඒක නිශ්චිතයි ඒක කරන්නම ඕන දෙයක්. වගේ දෙයක තමයි müssen. must. ඉංග්‍රීසි වල නම් must. dürfen. dürfen කියන්නේ die Kinder dürfen Schokolade essen. ළමයින්ට චොක්ලට් කන්න අවසර තියෙනවා. ඒ වගේම die Kinder dürfen nicht rauchen. බෑ ළමයින්ට ධූමපානය කරන්න අවසර නැහැනේ. අපිට කිසියම් දෙයකට අවසර තියෙනවා නම්. අවසර තියෙනවා හෝ අවසර නැහැ කියලා දෙයක් කියන්න තියෙනම් ඒකට පාවිච්චි කරන dürfen. dürfen nicht ගන්නව අවසර නැහැ කියන්න. dürfen පාවිච්චි වෙන්නේ අවසර තියෙනවා කියලා කියන්න. wollen. wollen කියන්නේ ඕන. යම් කිසි දෙයක් අපිට ඕන කියන්න. Ich will einen Apfel essen. මට ඇපල් ගෙඩියක් කන්න ඕන. ඕන කියන දේ කියන්න. want කියන දේ කියන්න ජර්මන් වලදී පාවිච්චි කරන්නේ wollen. wollen කියන මොඩල් වෙර්බන් එක. හැබැයි ich වලට අනුව කොන්ජුගේට් වෙලා will ich will. ich will einen Apfel essen. මට ඇපල් ගෙඩියක් කන්න ඕන. sollen. sollen කියන්නේ should. අපි ඒ දේ කළම යුතුයි. Du sollst das Fenster öffnen. කියන්නේ ඔයා කවුරුව විරුද්ධ කරන්නම ඕනේ. ඒක අපි කරන්නම ඕනේ. යම් කිසි කෙනෙක් අපිට කියනවා ඔයා කවුරුව විරුද්ධ කරන්න ඕන. ඔයා ජනේලෙ අරින්නම ඕන. කියන භාෂාවෙන් කිව්වොත් ඔයා ජනේලෙ අරින්නම ඕන. Du sollst das Fenster öffnen. කවුරුව විවෘත කළම යුතුයි.
ඒ වගේ දෙයක් කියන්න තමයි අපි සොලන් පාවිච්චි කරන්නේ. මෙයාගෙන් කියන්නේ අපි යම්කිසි දෙයක් කැමති කියන්නේ අපි කරන්න කැමති දෙයක් තියෙනම් අපි ඒක කියන්නේ මෙයාගෙන් වලින්. meine Freunde mögen Fußball. මගේ මිතුරන් පාපන්දු වලට කැමති. ඒ වගේම කියන්න පුළුවන් ich mag Pizza essen. එහෙම කියන්න පුළුවන්. එතකොට අපි දෙයකට කැමති නම් ඒ කැමති දේ ප්‍රකාශ කරන් තමයි මෙයාගෙන් කියන modal verb එක පාවිච්චි වෙන්නේ. එතකොට මේ verb එකත් subject එකට අනුව conjugate වෙනවා. හරි. දැන් අපි බලමු මේ කතා කරපු modal verb 6 වර්තමාන කාලේ present වලදී conjugate වෙන්නේ කොහොමද කියලා. හරි. personal pronomen එක තියෙනවා. ඊට පස්සේ modal verb 6 තියෙනවා. හරිද? පළවෙනි එක können, දෙවෙනි එක müssen, තුන dürfen, ඊපස්සේ wollen, sollen, mögen. හරිද? මෙතනදී බලන්න ish එකයි es එකයි conjugate වෙලා තියෙන හැටි modal verb 6ෙම එකම විදිහට. kann, muss, darf, will, soll, mag. මෙතනදී මතක තියාගන්න ඕන කාරණයක් තමයි ish එකයි es එකයි modal verb conjugate වෙද්දි දෙකටම පාවිච්චි වෙන්නේ එකම තමයි. අපි එකින් එක බැලුවොත් können. Ich kann, du kannst, es kann, wir können, ihr könnt, sie können. Müssen. Ich muss, du musst, es muss, wir müssen, ihr müsst, sie müssen. Dürfen. Ich darf, du darfst, es darf, wir dürfen, ihr dürft, sie dürfen. Wollen. Ich will, du willst, es will, wir wollen, ihr wollt, sie wollen. Sollen. Ich soll, du sollst, es soll, wir sollen, ihr sollt, sie sollen. Mögen. Ich mag, du magst, es mag, wir mögen, ihr mögt, sie mögen. මේ විදිහට තමයි conjugate වෙලා තියෙන්නේ. එතකොට හැම modal verb එකක ish එකයි es එකයි conjugate වෙලා තියෙන එකම විදිහට. ඒක අර මතක තියාගන්න එතකොට ලේසි. ඒ වගේම බලන්න ish එකයි do එකයි es එකයි conjugate වෙද්දී මුලින් තියෙන können එක බලන්න können එකේ උඩ එක o. omlaut එක අනේ omit omlaut එකක් තියෙනවා. හැබැයි ඒ තුනේදී ඒක ඒ වෙලා තියෙනවා. umlaut එක umlaut එකක් නැහැ. හැබැයි omit omlaut එකත් එක්ක තියෙන එක ඒ අකුර බවට පත් වෙලා තියෙනවා. දැන් අනිත් එක මෙසන් ගත්තොත් ඒකෙත් එහෙම. ඒක නම් umit umlaut එක අයින් වෙලා උම තමයි තියෙන්නේ. මුස්මයි. dürfen එකේදී umit umlaut එක එකතු වෙලා ආ අකුර තමයි තියෙන්නේ. නැත්නම් umit umlaut එක නැති වෙලා ඒ අකුර තමයි ඇවිත් තියෙන්නේ. මෙයා ගන්න එකෙත් එහෙමයි. මෙයා ගන්න එකෙත් ඇවිත් තියෙන්නේ omit umlaut එක අයින් වෙලා ඒ අකුර. ඒ අකුර තමයි ඇවිත් තියෙන්නේ. මෙතන බොලන් එකේ වෙලා තියෙන්නේ බොලන් එකේ වෙලා තියෙනවා ඕ අකුර අයින් වෙලා අයි අකුර තමයි ඇවිත් තියෙන්නේ. ඒවා මතක තියාගන්න. අනිත් එක තමයි ish es එක conjugate වෙන්නේ එක විදියට. ඒකත් මතක තියාගන්න. ඔයාලා මේ chart එක ලියාගෙන හරි කොයි විදියකට හරි මතක තියාගන්න. මේක modal verb පාවිච්චි වෙද්දි ජර්මන් ඉගෙන ගනිද්දි අනිවාර්යයෙන්ම ඕන. conjugation වැරදිනවා. ඉතින් ඒ වාක්‍යයෙන් ඉතින් වැඩක් නැහැනේ. ඒ නිසා මේක conjugate වෙන විදිය හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් අද පාඩම මම හිතනවා හොඳට තේරුණා කියලා. මේක වැදගත් grammar part එකක් ජර්මන් language එක ඉගෙන ගනිද්දි. නොතේරෙන දෙයක් තියෙනම් අහන්න. අලුත් පාඩමකින් එහෙනම් හම්බ වෙමු. Danke. Auf Wiedersehen. Tschüss.